හායි ළමයි කොහොමද ඔයාලා ඔක්කොලම හොඳින් ඉන්නවද? මම නම් සතුටින් පරිස්සමින් ඉන්නවා. ඉතින් ගොඩ දවසකින් vlog එකක් ගන්න බැරි වුණා. අද මම හිතුවා මගේ හවස්වරුව ගත වෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි බලමු ඉතින් අද නම් ලස්සන හවස්වරුවක් තියෙන්නේ අවුව හොඳට වැටලා තියෙනවා. බලමු කොහොමද ගෙවෙන්නේ කියලා. ඒත් එක්කම ළමයි කියාගෙන යන්න මගේ කලින් vlog බැලුවද ඒවා හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අමතක කරන්න නැතුව මාව subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අපි බලමු ඉතින් අද දවසේ මෙතනින් එහාට කොහොමද ගෙවෙන්නේ මොකද වෙන්නේ කියලා. මේ දවස් ටිකේම මම vlog කරේ නැහැ වෙන වගේ වීඩියෝ තමයි දැම්මේ. ඉතින් අද vlog එකක් කරන්න ඕනි කියලා හවස ළමද හිතුණා. ඒ හිතෙන්න කලින් තමයි මම මේක හදාගත්තේ. මොනවාද මේ පැණි මොරොක්කෝ. මම සාමාන්‍යයෙන් නිතර හදන දෙයක් තමයි පැණි මොරොක්කෝ. මොකද ඒක හදන්නත් ගොඩක් ලේසි. ඔය විදිහට ඉතින් ඒ ටික හදාගෙන අයියලාගේ අප්පච්චිට තේ දුන්න හවස් වෙලා. දැන් වෙලාව 3ට විතර. මම ඉතින් තේ බිව්වේ නැහැ අයියා එනකන්. මං චුට්ටක් වෙලා නිදහස එළියට වෙලා හිටියා. කරන්න ලොකු වැඩක් තිබුණෙත් නැහැ. ෆෝන් එක ඔබ ඔබම ඉන්න ගියාම එපා වෙනවනේ. අවුව නම් ගොඩක් සැරට වැටලා තියෙන්නේ හවස වුණාට. ඊට පස්සේ ඉතින් මම මගේ මල් පැල ටික චුට්ටක් බැලුවා. ගොඩ දවසකින් ඒවල තිබ්බ මේ වල් ගස්සේම අයින් කරන්න බැරි වුණා. ඔය තියෙන මනි ප්ලාන්ට් එකක්. ඒකේම චූටි මේ අතු කෑල්ලක් තමයි හිටවව. ඒ වුණාට ඒක හොඳට දැන් දිගට වැවිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔය වගේ මල් ළඟ තියෙන අනිත් මල් පෝච්චි වලත් හැදිලා තිබුණා. චූටි වල් පැල ගලවලා එතකොට බිම තිබුණු චූටි වල් පැල ගලවලා ඒ ටික අස් කරගත්තා. මේ දවස්වල ඉතින් කැම්පස් උත් පටන්ගෙන තියෙන නිසා ලොකුවට මේ මල් වලට වෙලාවක් වෙන් කරන්න හම්බෙන්නේ නැහැ. අදත් ලෙක්චර් තිබුණා මට. ඒ වුණාට අද යන්න ටිකක් කම්මැලි හිතුණා. අද හවස 3:00 ලෙක්චර් එක තමයි මට තිබ්බේ. ඒ ටයිම් එක ඉතින් පොඩ්ඩක් කම්මැලි ටයිම් එකක් නේ. ඒක නිසා මං අද ගියේ නැහැ. යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ල ගන්නවා. ওই විදිහට ඉතින් තිබුණු කැලේ වගේ වැවිලා තිබුණා. අයින් මේ ගලවලා අයින් කරලා දැම්මා. මේ ඊට පස්සේ අර අවුව සැරට ඉතින් වතුර එහෙම දාලා තිබුණත් ගස් මැලවිලා වගේ ලස්සනක් නැහැ. ඔය මන් දැන් ගලවලා ගත් දිය කුණ්ඩලු පැලයක්. ඒක කොච්චර වතුර දැම්මත් කොච්චර හොඳට තිබ්බත් මැරිලා වගේ තමයි තියෙන්නේ. දවසක් මලක් පිපෙනවා ආයේ නැහැ. ආයේ පර වෙලා වගේ මේ ගස් තියෙන්නේ. දන්න කෙනෙක් චුට්ටක් කියන්න ඇයි කියලා. මෙන්න මේ දිය කුණ්ඩලු එක නම් අවුව සැරම තැනක තමයි තියෙන්නේ. ඒ උනාට ඒකේ හොඳට මල් තියෙනවා. ඔහෙ තියෙන්නේ ඉතින් මගේ නිල්මානෙල් පොකුණා. ඒකේ මන් දැන් උඩට ගත්තේ නිල්මානෙල් වල වෙන පාට වර්ගයක පැල හදලා තියෙනවා මම. ඒ පැල ඒවල නම් තාම චූටි. දැන් කොහොම හරි අවුරුද්දකටත් කිට්ටුයි. ඒ වුණාට ඒ වගේ තාම මල් නැහැ. ඔයාලා නිල්මානෙල් මල් වල සුවඳ බලලා තියෙනවද ළමයි? මලක් හම්බුනොත් බලන්නකෝ. ඒවා මාර සුවඳයි. මමත් මේ ළඟදී තමයි ඒකේ සුවඳ බැලුවේ. එතකොට තමයි මට දැනුනේ. මං ඔය ඉස්සර වෙලා පෙන්නුවේ නිල්මානෙල් මල් වල පැලයක්. මගේ පොගුනේ ඒ වගේ පැල ගොඩක් තියෙනවා. බලන්නකො ඉතින් මල් ලස්සන. ඒකල්ලා ඉතින් අයියත් ආවා. අයියත් ආවට පස්සේ මම ඉතින් අර හදාගත්තුවත් කාලා අපි දෙන්න තේ බිව්වා. මං සාමාන්‍යයෙන් මොන හරි කෑමක් ඇදුවට පස්සේ හරි මොන හරි දෙයක් කනවා නම් අයියා එනකන් ඉන්නවා. මම තනියම කන්නේ නැහැ. ඉතින් එයා ආවට පස්සේ තමයි මම තේ බිව්වේ. මේ වෙනකන් ඉතින් උන දේවල් කතා කර ඉස්සරහට කරන්න මොනවද කියලා පොඩ්ඩක් දවසේ වැඩ ටික කතා කර අපි දෙන්න ඉතින් ওই විදිහට එළියට වෙලා තේ එක බිව්වා. ඒකල්ල ඉතින් තේ බීලා හිම ඉවර වෙලා චුට්ටක් හවස් වෙලා එතකොට ඊට පස්සේ මං ගෙවල් අස් කරන්න පටන් ගත්තා. ওই විදිහට කාමරේ එහෙම අස් කරලා දාලා මුලින්ම මං අස් කරන්න ගන්නේ කාමරෙන්. ඊට පස්සේ තමයි සාලේ ওই විදිහට පිළිවෙලට ඉතුරු ටික අස් කරන්නේ. බලන්නකො ඉතින් ළමයි ගොඩක් රෑ වෙන්න කලින් ජනෙල් එහෙම වහනවා. නැත්තම් මේ දවස්වල මදුරුවෝ ඉන්නවා ගොඩක්.
මේ වහන්න අමතකුණොත් එහෙම ජනෙල් මදුරුවෝ පිරෙනවා කාමරේ. හැබැයි ටිකක් වෙලා යනකොට මදුරුව අඩු වෙනවා. ඊට පස්සේ ඉතින් මම සාලේ කුස්සිය ඔය ටික ඔය විදිහට හිමිට අතු ගාගත්තා. අස් කරන්න කියලා ගොඩාක් මේ හැඩි වෙලා නැහැ. මොකද ඉතින් පොඩි ළමයි එහෙම නැහැනේ හැඩි කරන්න. ඒක නිසා ඉතින් ගෙවල් එච්චර හැඩි වෙන්නේ නැහැ. උදේට අතු ගාලා දාපුවාම හවසට ඉතින් අතු ගාලා දාන්න විතරයි තමයි මට තියෙන්නේ. ටිකක් හවස් වුණාට අවුවේ සැරගතිය ගොඩක් තියෙනවා. ඉතරටම හඩු වෙලක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ කුස්සිය අස් කරගෙන ඉවර වෙලා උදේ නම් පාවිච්චි කරපු වලම්පිගන් ටික සේරම මං හේදුවා. මම වලන්නම් හොදන්නේ එළියේ. ඇතුළේ සිංක් එකේ පිගන් කෝප්ප ඒ වගේ බඩු ටික සෝද ගන්නවා. ඊට පස්සේ ඉතින් මම කරන්නේ උයන එක. අද රෑට මම පට්ටක් අයුවා. වීඩියෝ එකක් ගත්ත උයන වෙලාවේ. ඒ වුණාට මේ ඒක වීඩියෝ වෙලා නැහැ. මම හිතාන්නේ ඒක වීඩියෝ වෙනවා කියලා. ඒ වුණාට ඉතින් ඒක වීඩියෝ වෙලා නැහැ. කමක් නැහැ. ටිකක් හවස් වෙලා තියෙන්නේ. මං ගෙවල් අස් කරලා දාලා ඒ ඔක්කොම වැඩි ඉවර කරගත්තා. දැන් තියෙන්නේ මට උයන්න. දැන් වෙලාව කොහොමද 5ට විතර කරවල වෙලා තියෙන්නේ. ඒ කරලා ඉතින් අපි බලමු ටිකක් හවස් වෙලා ගෙවෙන්නේ අස්කලේ නුවර ටිකක් හවස් වෙලා තිබ්බා. මං කිව්වා වගේ මම වට්ටක් අයුවා. වට්ටක් අයුවලා හාල් මැස්ස තමයි හැදුවේ. ඒ දෙක තමයි ඉතින් රැට හැදුවේ. වෙන ලොකු දෙයක් හැදුවේ නැහැ. බලාගෙන ඉන්නකො ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එතකොට තව මගේ channel එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. මං ඉතින් ගොඩක් ආසාවෙන් පටන් ගත්ත channel එකක්. මුලින්ම channel එක මම 2023 දී වගේ තමයි මුලින්ම වීඩියෝ දාන්න පටන් ගත්තේ. එතකොට මම සැලුන් එකේ කරන ඒවා තමයි ෂෝට් විදිහට දැම්මේ. ඒ වුණාට ඊට පස්සේ මම YouTube එකේ දැක්ක ගොඩ අය මේ වගේ ගෙදර කරන වැඩ ඒ වගේ තමන්ගේ එදිනෙදා දේවල් YouTube එකට දානවා. ඊට පස්සේ ඉතින් මටත් හිතුණා මමත් එහෙම ලොකු වැඩක් කරන්නේ නැහැ. ගෙදර නිකන් ඉන්න වෙලාවකුත් මට තියෙන නිසා මේ මත් ඒ වගේ වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා. මුලින්ම නම් අයියා කැමති වුණෙත් නැහැ. උන දැන් නම් එයාගේම සපෝට් එකක් තියෙනවා. ඔයාලා ඉතින් මගේ වීඩියෝ බලලා හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ වල එතකොට වොයිස් වල වීඩියෝ වල මේ ක්වොලිටි එකේ ප්‍රශ්න ඇති. අපිට ඉතින් ලොකු ෆෝන් කැමරා එහෙම නැහැනේ තාම. පොඩියට පටන් ගෙන ඉතින් ඉස්සරහට කරගෙන යමු. තියෙන විදිහට තියෙන දේෙන් ප්‍රයෝජනයක් අරගෙන මම ඉතින් මේ විදිහට ලස්සනට වීඩියෝ කරනවා. ඔය විදිහට ඉතින් කපන කොට ටික ඉස්සෙල්ලා කපාගෙන ඉවර කරගත්තා. ඒකල්ල ඉතින් මම උයන විදිහේ වීඩියෝ එකක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගත්තා. ඒ උනාට ඒක වීඩියෝ වෙලා නැහැ. කමක් නැහැ. ඉතින් හවසට ගොඩාක් වෙලා යන්නේ නැතුව කලින් වැඩට ඉවර කරගන්න තමයි මං කැමති. ගොඩාක් රෑ වුණාම උයන්න ගියාම ගෙවල් අස් කරන්න ගියාම එපා වෙනවා, කම්මැලි වෙනවා. හරි ඉතින් ළමයි දැන් ඔන්න වැඩ ටික ඉවරයි. ඔයාලත් ඉවරයි. දැන් ඇඟ ටිකක් සෝද ගන්න කියලා ලෑස්ති. අපි ඇඟ හොදගෙන හම්බ වෙමු. ඊට පස්සේ ඉතින් මම පොඩි ගමනක් ගියා. මං ගියා අපේ ගෙදර රෑ වෙලා උයලා කරලා නාලා එහෙම ඉවර වෙලා අර එහා පැත්තෙන් ඉන්න අපේ අම්මි. ඉතින් මැදම කෙනෙක් විදිහට මේ තමන්ගේ ගෙදර යනවා කියන එක අමුතු හැඟීමක්. අපි ගෙදර ඉන්න කාලේ නම් ගෙදර ගැන එහෙම ලොකුවට එහෙම දැනෙන්නේ නැහනේ. ඒ වුණාට බැඳලා යාළගෙන් වෙන් වුණාට පස්සේ ගෙදර යන දවස් ගොඩාක් සතුටින් ගත කරන්න හිතෙනවා. ගොඩාක් සතුටි ඒ වගේ දවස්වලට. ඔය ඉතින් මගේ ළඟට වෙලා ඉන්න අපේ අක්කිගේ බබා යද්දි ඉතින් මං ගියාම කෝලම ඉස්සර ඉතින් මං යාලත් එක්ක හිටියා. දැන් අවුරුද්දක විතර ඉඳලා ඉතින් මං යාලත් එක්ක නැහැ. ඉතින් යාලටත් ගොඩක් සතුටුයි මං ගියාම. ඉතින් අද වීඩියෝ එක මෙතනින් මං එන්ඩ් කරන්නම්. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටියට ඔයාලා හැමෝටම thank you.